දැන් නම් අම්මා එයි ගානට මිම්මට හැදිලා මේ උදේම කෑම එකයි වතුර එකයි කාර් එකෙන්ම තියලා තියෙන්නේ. ඒකි තාම හැදිලා නෑ. තාම හැදිලා නෑ. අපිට ඕන පිළිවෙලට හදා ගන්නකම් ආණ්ඩු මට්ටු කරලා තියා ගන්න ඕනේ. නැත්තම් පස්සට අපිටමයි කරදර. මට ඇහුණා නැන්දම්මා උදේම 2-3ක් දෙසා බාන ඔය කතන්දරේට. එහෙම ඇනලා හරියන්නේ නෑ. එහෙම ඇනලා හරියන්නේ නෑ. ඇති අම්මේ කියනකම් නැන්ද ලව්වම අන්නවන්න ඕන. පුතා ඉන්නකෝ මම ඒක කරවන්නම්. කේතකී නංගී තාමත් බලන් ඉන්නේ පූර්ණ මල්ලියන එක. ඒකයි කියන්නේ. අන්න ඒක තමයි අනිත් කාරණාව. මොන කරේමකින් හරි ඔය පූර්ණයාව මෙහෙම පන්න ගන්න ඕනේ. මම පූර්ණ මල්ලිට ඇන කිව්වා. ඔය සෝමෙනන්ද නැති උනේත් කේතකීගේ තියෙන නොසලකිල්ල නිසා කියලා. දැන් පූර්ණ මල්ලි ඇයි ගැන ඉස්සර තරම් කැමැත්තක් නෑ මගේ හිතේ. ආන්නේ කාරණාව ඇන කියන්න ඕනේ. ඇන කියන්න ඕනේ. හිතකොට ඔය කොළුව මේ පැත්ත පලාත බලන එකක් නෑ. කොම්මාරි මේ මංගල්ලේ කෙරෙන්න ඕනෙලා එන දන්නවනේ. මේ වතු පිටි ගෙවල් දොරවල් බොහොම මිලයි. තේරෙනවද? මන් දන්නවා අම්මා මන් දන්නවා. අම්මා මට කිව්වේ. හුටා පටස් වෙලා ගියා. මම යනවා අම්මා. පෙරුවන් සරණයි. පූර්ණ අපි යමුද? කවදාවත් හිතුවේ නෑ බම් මට මන්දහකිනගේ මලගෙදර ගන්න වෙයි කියලා. අපි අනාගතය ගැන කොයිතරම්නම් හින මැවුවා. මේ බලාපොරොත්තු සේරම දැන් ඉවරයි බම්. කවදාවත් බලාපොරොත්තු නෑ මේ වගේ දෙයක්. මම දන්නවා පූර්ණ. දැන් ඉතින් මොනව කරන්නද? මේකත් ජීවිතේ එක්තරා පාඩමක්. අපේ ජීවිතවල කිසිම ස්ථිරතාවයක් නෑ. මට අනුමතරව මන්දාගෙනගේ මූණ බලන්නවත් වාසනාවක් නෑ බං. මේ පෙට්ටියත් සීල් කරලා වෙලා තියෙනවා. එහෙම දෙයක් වෙන්න තරම් මොකද්ද බං කියලා කරපු වැරද්ද? මම තීර එළි වෙනකන් ඒක තමයි කල්පනා කරන්නේ. ජීවිතේ මහ බොරුවක් වගේ. මහ බොරුවක්. ඒ වෙලාවට තනම් මොන පගුල්ද අපි ජීවත් වෙන්නේ කියලා. අපි යමුද? මොනවා කරත් මට මන්දාගෙන වගේ කෙනෙක් හම්බෙන්නේ නැහැ ප්‍රගීත්. මගේ මුළු ජීවිතේම ඉවරයි ප්‍රගීත්. මට ජීවිතයක් කියලා දෙයක් ඉතුරුලා නැහැ.
අපි යමු. මට නම් අපේ මන්දාකින්ට වෙච්ච දේ හිතා ගන්නවත් බෑ. මටත් එහෙමයි නිර්මලේ. පවයින්ස කෙල්ල. අපේ අක්කා මන්දාකිනිව රට යවන්න නැතුව හිටියනම් අද අපේ මන්දාකින්ට මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඉතින් මොනවා කියලාත් වැඩක් නැහැ. මාධවී අක්කා මන්දාකිනිව රට යවුවේ ඉගෙන ගන්නනේ. මේක ඉතින් අපේ අවාසනාව. අපි යමු. How beautiful she is. Look. I can't believe it. Oh God. Oh God.